හායි යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් ඔන්න අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එක ගැන කතා කරොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ඇති PS5 ගැන. ඉතින් PS5 එක ඇත්තටම හැමෝගෙම මේ දවස්වල හීනයක්. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති GTA 6 ගේම් එක රිලීස් වෙනවා නොවැම්බර් මාසේ. ඉතින් ඇත්තටම මගේ ආසම ගේම් එකක් තමයි GTA 5 කියන්නේ. ඉතින් දැන් ඉන්නේ GTA 6 නේ. ඉතින් ඒක නිසාම මම හිතුවා PlayStation 5 එකක් ගන්න. ඉතින් අපි එහෙනම් PlayStation 5 එක ගන්න යමු. ඉතින් මම ගන්න තැනේ පොඩි වීඩියෝ එකකුත් දාගත්තා. මේ අපි එහෙනම් නේද වැඩි කතා නැතුව මේ PlayStation 5 එක එහෙනම් ගන්න යමු. අපි යාළුවනේ PS5 එක ගන්න තෝරගත්තේ 1i එක. ඉතින් වෙන ෂොප් වලත් අපි මුලින් බැලුවා. හැබැයි ඒවට සාපේක්ෂව මේකේ warranty period එක වැඩි. ඒත් එක්කම ගානත් මේගොල්ලෝගේ සාධාරණ නිසා මම මේකෙන් ගන්න තීරණය කරේ. තව දෙයක් යාළුවනේ මේක කිසිම ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. අර වීඩියෝ එක දාන්න ඕන නිසා මම ෂොප් එකේ වීඩියෝ කෑල්ලක් ගත්තේ. ඉතින් අපි ඒත් එක මෙන ගමන් අපිට බඩගින්නක් හැදුණා. ඒ පාර අපි ශ්‍රී විහාරයකට ආව කන්න. ඇත්තටම යාළුවනේ මේ ශ්‍රී විහාරයේ කෑම නම් මාරම රසයි. ඊට පස්සේ අපි කාලේ යාළුවනේ ගෙදරට එන්න පිටත් වුණා. හරි යාළුවනේ ඉතින් ඔන්න මේ PS5 එක ගෙදරට ගෙනාවා. ඉතින් මේ විදිහට තමයි බොක්ස් එක තියෙන්නේ. අපි එහෙනම් දැන් මේක අන්බොක්ස් කරගමු. ඉතින් මෙතන මුලින්ම මේ පැත්තට කරකවලා ඊට පස්සේ ඔයාලට පේන විදිහට ලස්සනට මෙතන මේ ගේම්ස් වල මේ පින්තූර වගේකුත් තියෙනවා මේ පැත්තේ. ඒත් එක්ක මෙතන ඩීටේල්ස් ටික තියෙනවා යටින්. මේ මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙතන පොඩි අර ස්ටිකර් දෙකක් තියෙනවා. ඒ දෙක මුලින්ම ගලව ගන්න ඕනේ. මම මේ විදිහට ගලව ගන්නවා. ඇතුලේ තිබ්බ බොක්ස් එක දැන් එළියට ගත්තා. පොඩ්ඩක් ගේමක් දෙන්න උනා ඒක එළියට ගන්න මේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ මෙතන PlayStation logo එක තියෙනවා. මේ දැන් ඉතින් මේක ඕපන් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ තව විශේෂ දෙයක් කියන්න බැරුණා මේක මේ මොකද්ද මම ගත්තේ යුරෝප් version එක. යුරෝප් version එක ගොඩක් හොඳයි. ඒකයි මම මේක ගත්තේ. මේ අපි නම් දැන් ඕපන් කරගමු. නේ යාළුවනේ මම පළවෙනි මේක ඕපන් කරගත්තා. ඉතින් අපිට මුලින්ම තියෙන්නේ මම හිතන්නේ මේක අර පවර් එකට ගහන මේ කේබල් එක ප්ලග් පොයින්ට් එකට ගහන එක මේ මුලින්ම අපිට තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේක තමයි අර මේ PlayStation එක තියන්න කෑලි දෙක තමයි මේ අර අපිට මේස උඩින් එහෙම තියාගන්න කෑලි දෙක තමයි මේ තියෙන්නේ. ඒකත් අපි ඉස්සරහට මේ සෙට් කරගමු. ඊට පස්සේ බලමු ඊට පස්සේ එකේ ඔන්න විශේෂව මේ දෙක තියෙන මේක තමයි. ඉතින් අපිට තියෙනවා මේ HDMI කේබල් එකක් තියෙනවා. මේක තමයි ඉතින් අපිට TV එකට මොනිටර් එකට එහෙම මේ සෙට් කරගන්න ඕන එක තමයි මේ HDMI කේබල් එකේ. ඉතින් මේක තියෙනවා. ඊට පස්සේ ඔන්න කොන්සෝල් එක තියෙනවා යාළුවනේ. මේකත් මේ විදිහට එළියට ගමු. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති ලස්සනට තියෙනවා කොන්සෝල් එක. අපි නම් දැන් PS5 එක එළියට ගමු. ඔන්න යාළුවනේ අපේ විශේෂම බාන්න තියෙන ඇතුලේ ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති අපේ PS5 එක ඇතුලේ තියෙනවා. එහෙනම් අපි මේක දැන් එළියට ගමු. ඔන්න යාළුවනේ මේ බාන්න එළියට ගත්තා අපි. මෙන්න මේ පැත්තෙන් ගානට සේෆ්ටි විදියට මේ ඒගොල්ලෝ දාලා තියෙනවා. ඊට පස්සේ මේකත් අපි මේ විදිහට අයින් කරගමු. හරි. ඔන්න යාළුවනේ PlayStation 5 එක තියෙනවා. ඉතින් පේනවා ඇති පට්ට බරයි. මේ පොඩියට පේනකට මාර බරක් තියෙන්නේ. ඉතින් මේ පැත්තේ තියෙන අපිට අර CD එහෙම මේ දාගන්න ඕන පැත්ත තමයි මේ පැත්තේ තියෙන්නේ. මොකද මම ඔයාලට පෙන්නන්නම් දැන් මේ තියෙන්නේ. ඔන්න ඔකට තමයි අපිට CD දාන්න තියෙන්නේ. ඊට පස්සේ HDMI එක කනෙක්ට් කරගන්න තියෙන්නේ මේ පැත්තෙන් නම් මේ වගේ. ආව් මෙන්න මේ පැත්තෙන් තමයි මේ HDMI කනෙක්ට් කරන්න තියෙන්නේ. කොහොමද PS5 එක ඉතින් බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තේ. ලස්සනට තියෙනවා මේක ඩිසයින් කරලා. මේකට පේපර් වර්ක්ස් එකක් තියෙනවා. මේක ඕගොල්ලන්ට පේනවා ඇති නිකන් පොතක් වගේ මේක විස්තර ටික සේරම තියෙනවා. ඉතින් අපි කොහොමද මේක සෙටප් කරගන්නේ? ඒ වගේම ඒ වගේ ගොඩක් දේවල් මේ පේපර් වර්ක්ස් වල තියෙනවා. ඊට පස්සේ
තව එකක් තියෙනවා මේ වොරන්ටි කියලා මේ කාඩ් එකක් තියෙනවා අපිට. ඉතින් මේ අපි ගත්ත කාඩෙන් 1 year වොරන්ටියක් හම්බුණා. ඇත්තට මේක ලොකු දෙයක් යාළුවනේ. අපිට මේ සාමාන්‍ය වෙන ෂොප් වලින් නම් හම්බුනේ මේ දෙන්නේ 6 month තමයි මේ වොරන්ටිය දෙන්නේ. ඉතින් අපිට මේ ඒගොල්ලෝ 1 year දුන්නා. අර මම ඕගොල්ලන්ට කිව්වා යාළුවනේ අර කෑලි දෙකක් තියෙනවා කියලා මේ තියෙන්නේ. මෙන්න මේක දැන් අපි සෙට් කරගමු. නැත්තම් මේ අර PS5 එක අපිට තියන්න තැනක් නැහැ. ඒක නිසා මේ කෑලි දෙකත් අපි ගහගමු දැන් මේ PlayStation එකට. මේක යාළුවනේ මෙන්න මෙහෙම ඔන්න ඔහම තමයි ගහගන්න තියෙන්නේ. පොඩ්ඩක් අපිට ඇතුළට යන විදිහට ඔන්න ඔහම බස්ස ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මේක ඇල්ලත් ඒ විදිහටම අපිට ගහගන්නයි ඕනේ. ඔන්න ඔය ආකාරයට පොඩ්ඩක් තද වෙන්න ගහගත්තනම් වැඩේ හරි. හරි ඒක දැන් තද වෙලා තින්නේ. දැන් මම මේක කනෙක්ට් කරන්න යන්නේ මේ අපේ තියෙන ටීවී එකට. අපි නම් මේ සෙටප් කරලා බලමු කොහොමද කියලා. දැන් තියෙන්නේ මේකේ මේ HDMI කේබල් එක ගහගන්න. හරි යාළුවනේ ඒක ගහගත්තා. ඊට පස්සේ තියෙන්නේ පවර් මේ කේබල් එක ගහගන්නයි තියෙන්නේ. එක මෙන්න මෙතන තියෙන්නේ අපිට ගහගන්න. ඔන්න යාළුවනේ අපිට මෙතන තියෙනවා PlayStation 5 කියලා මෙතන පෙන්නනවා. දැන් ඉතින් මේක අපි ඔන් කරගමු. මම මේ විදිහට ඒක දාගත්තා. දැන් යාළුවනේ කන්ට්‍රෝල් එක මේ PS5 එකට කනෙක්ට් කරගන්න ඕනේ. ඒකට අර මේ Type C කේබල් එකක් තියෙන මේක ගහලා මේ පොඩි වෙලාවක් ඉන්න ඕනේ. එතකොට ටක් ගාලා මේ කන්ට්‍රෝලර් එක මේ කනෙක්ට් වෙනවා PS5 එකට. ඉතින් යාළුවනේ මම දැනට මේ කනෙක්ට් කරගන්නේ මේ අපේ මැදසාල් තියෙන ටීවී එකට. ඉස්සරහට අනිවාර්යයෙන්ම මොනිටර් එකක් ගන්න හිතන් ඉන්නවා යාළුවනේ. මේ අපි ඒක ගැනත් මේ ඉස්සරහට අනිවාර්යයෙන්ම ගත්තට පස්සේ මම වීඩියෝ එකක් දාන්නම්. මේ ඉතින් මේකේ මුලින්ම එන්නේ මේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ විස්තර ටික එනවා Wi-Fi කනෙක්ට් කරගන්න. ඒ වගේ දේවල් එනවා. ඒ ඔක්කොම මෙතන ගානට ෆිල් කරගන්න ඕනේ යාළුවනේ. ඊට පස්සේ අපේ Gmail එක දාලා PlayStation එකට account එකක් හදාගන්න ඕනේ යාළුවනේ. ඉතින් මම හිතුවේ ගොඩක් අමාරු වෙයි කියලා. එහෙම ගොඩක් අමාරු නෑ යාළුවනේ. ලේසියෙන්ම මට මේ account එක හදාගෙන setup කරගන්න පුළුවන් වුණා. ඔන්න බලන්න යාළුවනේ මේකේ දැක්කද ටච් කරනකොට මේ ඇඳෙනවා මේ ස්ක්‍රීන් එකේ. ඒකත් මාර ෆීචර් එකක් මේකේ මේ දැක්කද? ඔන්න ඉතින් යාළුවනේ PS5 එකත් කොහොම හරි අපි අන්බොක්ස් කරා. ඉතින් ඔයගොල්ලෝ දැක්කා. ඇත්තටම කිව්වොත් මට මේකේ මේ ගේම් ප්ලේ එකක් දාන්න බැරි වුණා. මොකද මේ තාම මං හරියට ගේම් එකක් මේකට දාගෙන නැහැ. ඉතින් මේකට මෙනවා යාළුවනේ Astrobot කියලා මේ ගේම් එකක්. ඉතින් ඒක මම මුලින්ම දැන් මේ දාලා ගහලා බැලුවා. මේ ඇත්තටම කියන්න වචන නැහැ යාළුවනේ. දැන් මම මෙච්චර දවසක් සාමාන්‍යයෙන් ඔය පොඩි ගේම් සෙල්ලම් කරේ මේ ෆෝන් එකේනේ සෙල්ලම් කරේ. ඉතින් මම කවදාවත් මේ වගේ PS5 එකක් අරගෙන නැහැ. මේ ඒ කියන්නේ කලින් ආවනේ PS4 ආවා 3 ආවා. මෙහෙම පරණ ඒවා ආවනේ. ඉතින් ඒකක්වත් මම try කරලා තිබුණේ නැහැ. ඉතින් මේක ගත්තට පස්සේ ඇත්තටම වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. මොකද අර විශේෂයෙන්ම අර කන්සෝල් එක අර ගේමින් කන්සෝල් එක තියෙන්නේ. ඒකෙන් මාර විදිහට අර මේ වයිබ්‍රේෂන් එතකොට සවුන්ඩ් ඇහෙනවා. ඒක වෙනමම සීන් එකක්. ඉතින් මේ Astrobot කියන ගේම් එකේ මම මේ වීඩියෝ එකක් දැම්මේ නැහැ. මොකද මම ඉස්සරහට දැන් මේ සාමාන්‍ය වෙන ගේම් CD එකක් අරගෙන දාලා මේ ගේම් ප්ලේ එකක් මම අනිවාර්යෙන්ම ඉස්සරහට දාන්න. ඉතින් යාළුවනේ මේක විශේෂම කාරණේ තමයි මම මේක විශේෂයෙන්ම ගත්තේ මේ GD6 මේ ගන්න කියලා හිතාගෙනනේ. ඉතින් මේක දැන් අපි ඉක්මනටම ප්‍රී ඕඩර් කරමු. ඉතින් මම ඒකේ වීඩියෝ එකකුත් අරගෙන එන්න. ඉතින් මම හිතන්නේ නොවැම්බර් 16 වගේ තමයි රිලීස් වෙන්නේ. ඉතින් රිලීස් වුණ ගමන්ම මම මේ ප්ලේ කරන්න හිතන් ඉන්නේ ප්‍රී ඕඩර් කරලා. ඉතින් ඉවිසිල්ලන්න යාළුවනේ නොවැම්බර් වෙනකම් මේ මොකද්ද ඒකේ මම අනිවාර්යෙන්ම ඉස්සරහට අරන් එන්නම් මේ ප්‍රී ඕඩර් කරන වීඩියෝ එක. ඉතින් මම දැන් තව ගේම් CD එකක් දාලා ගේම් එකක් ප්ලේ කරන මම වීඩියෝ එකක් අරන් එන්නම් ළඟදිම. ඇත්තටම PS5 කියන්නේ මම හිතන් ඉඳිනේ මෙච්චර හොඳයි කියලා. ඇත්තටම දැනුම් හිතෙන්නේ PS5 කියන එක ඇත්තටම මේ ගේම් ගහන කෙනෙක් නම් මාර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා ඇත්තටම දැනුම් හිතෙන්නේ. මම එහෙනම් අදට ගිහින් එන්නම්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඕගොල්ලෝගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක like කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ එහෙනම් අදට ගිහිල්ලා නම් බුදු සරණයි. bye.